මේ ලෝකේ තමන්ට තමන් ගැන රහස් නෑ. මේක රහස් නැති ජීවිතය. අහන්න මේ බුදුවදන නත්ති ලෝකේ රහෝ නාම පාප කම්මං පකුබ්බතෝ. ලොවට රහසේ පෞකාරයෝ පව්කම් කරන්න හිතුවත් ඇත්තෙන්ම මේ ලෝකේ රහස් නැත. අත්තාතේ පුරිස ජානාති සච්චංවා යදිවා මුසා. තම තමන් ලෝකයට පෙන්නන දේ ඇත්තක්ද බොරුවක්ද කියලා තම තමන්ව දන්නව නේද? තම තමන් ලෝකයට පෙන්නන දේ ඇත්තක්ද බොරුවක්ද කියන එකට රහස් නෑ තමන් ළඟ. තමන්ගේ හෘද සාක්ෂිය තමාව හොඳට අඳුනනවනේ. මුළු ලෝකෙටම වහං කරපු දෙයක් වුණත් තමන් දන්නවනේ මම මේක කළේ මෙහෙම, මං කතා කළේ මේ වගේ වචන, මං මේ අදහසින් මේ වැඩේ කළේ. තමන්ට නොපෙනෙන තමන්ගේ රහසක් මේ ලෝකෙ නෑ. රහතන් වහන්සේලා වදාලා තව කෙනෙකුගේ වචනයක් නිසා තව කෙනෙක් හොරෙක් වෙන්නේ. තමන්ට මුළු ලෝකයක් හොරෙක් කියලා චෝදනා කළත් තමන්ට රහසක් නෑ. තමන් හොරෙක්ද නැද්ද කියලා තමන් දන්න. තව කෙනෙකුගේ වචනයක් නිසා තව කෙනෙක් මුනිවරයෙක් වෙන්නෙත් නෑ. ලෝකයට මුනිවරයෙක් වගේ පෙනී හිටියට ප්‍රතිරූපයක් පෙන්වුවට තමන් මුනිවරයෙකුට සුදුසු ගුණධම් වලින් සමන්විත නැත්තම් තමන්ට තමන්ගෙන රහස් නෑ. ලෝකෙම මුනිවරයා කියලා කිව්වත් තමන් ඒකට සුදුසු නෑ කියලා තමන් දන්නවා. එනිසා මේ ලෝකේ තමන් තේරුම් අරගත යුතුම තැනක් තමයි තමන් සම්බන්ධයෙන් තමන්ට රහස් නැත. එනිසා හෘද සාක්ෂියට එකඟ ලස්සන ජීවිතයක් ඔබ හදන්න මහන්සි වෙන්න. අපේ මහා බෝධිසත්වයෝ ගෙවාගෙන ආපු සංසාර ගමනේ එක ජීවිතයක තාක්ෂශිලාවේ 500ක් ශිෂ්‍යයෝ අතරේ එක ශිෂ්‍යෙක් වෙලා හිටියා. ඒ කාලේ දිසාපාමොක් ආචාර්යින් වහන්සේ මේ තාක්ෂශිලාවේ හිටපු ශිෂ්‍යයෝ ටික පරීක්ෂා කරන්න එයාලට යම්කිසි කටයුත්තක් දුන්නා. ආචාර්යින් කිව්වා දරුවනි මට අවශ්‍යයි නුඹලාගෙන් ගුරු පඬුරු විදිහට කාටත් හොරා අරගෙන එන වස්තුවක්. කාටත් හොරෙන් ගේන්න ඕන. තමන්ගෙම ගෙදරින් හරි කමක් නෑ. වෙන කාගේ හරි ගෙදරකින් හරි කමක් නෑ. කාටත් හොරා කාටත් රහසේ මගේ ළඟට පුළුවන් තරම් දෙයක් අරන් එන්න පුළුවන් වස්තුවක්. එතකොට මේ කුමාරවරු අතරේ 499ක් කුමාරවරු තමන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ඊළඟට ඔය ඥාතීන්ගේ ගෙවල් වලට ගිහිල්ලා එයාලට නොපෙනෙන විදිහට රහසේ එක ඒවා හොරකම් කළා. ධනය හොරකම් කළා, ආභරණ හොරකම් කළා, එක වස්තු හොරකම් කළා. ආචාර්යින්ගේ අතට ගෙනත් දුන්නා. ආචාර්යිනි ඔන්න මම නම් මෙච්චරක් හොරකම් කළා. මේක කාටවත් අහුවෙන්නේ නැති වෙන්න රහසේ මං ගත්තේ. කවුරුත් දන්නේ මම මේ ටික ඔක්කොම ගත්තේ රහසේ. ඒගොල්ලෝ හරි සතුටින් ආචාර්යින්ට ඕවා ගිහින් දුන්නා. ඒ ආචාර්යින් එක ශිෂ්‍යයා ගෙනත් දීපු බඩුමුට්ටු ටික වෙනමම වෙන් කරලා තිබ්බා. මොකද ආචාර්යින් මේක කරන්නේ පරීක්ෂණයකට. ආචාර්යින්ට වැඩක් නැහැ මේ වස්තු වලින්. ආචාර්යින් උවමනා කළේ තමන්ගේ ඉගෙනගත්ත ශිෂ්‍යයෝ අතරේ ඉස්තරම්ම ශිෂ්‍යෙක් හොයාගන්න. 499ක්ම හොරකම් කළා. අපේ බෝධිසත්වයෝ ආචාර්යින්ගේ ළඟට ආවේ හිස් අතින්. ආචාර්යින් නිකන් මූණත් අමුතු කරගෙන ඇහුවා මොකෝ පුතේ දැන් මේ අනිත් අයෝ හැමෝම මොන හරි රහසේ අරන් ආවා. කෝ නුඹ ගෙනාවේ නැද්ද? එතකොට බෝධිසත්වයෝ කිව්වා ආචාර්යනි මට මේ ලෝකේ රහස් තැනක් පේන්නේ නෑනේ.
රහසේ කිසිම ආකාරයකින් දන්නේ නැතුව කාටත් හොරා එහෙම ගන්න පුළුවන් කිසිවක් මට පේන්නේ නැහැ. ආචාර්යනි, මං කරන දේ මගේ කටයුත්ත මන් දන්නවානේ. මට මං ගැන රහස් නෑනේ. ඒ නිසා ආචාර්යනි, මට රහසේ ගේන්න දෙයක් තිබ්බේ නෑ. ආචාර්යෙන් අඳුනගත්තා තමන්ට හිටපු ශිෂ්‍ය අතරේ අනික් 499ටම වඩා ඉස්තරම්ම කොල්ලමේ. අපි මහා බෝධිසත්වයෝ, සසරේ පෙරම් පුරාගෙන එන බෝධිසත්වයෝ මේ ජීවිතය ගැන එහෙම කල්පනා කළා නම් ඒ බෝධිසත්වයෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වුණාට පස්සේ අපට අපේ ජීවිතය ගැන උන්වහන්සේ කොයිතරම් අනුකම්පාවෙන්ද දහම් දෙසුවේ. එනිසා තම ජීවිතය ගැන තේරුම් ගන්න ඔයාලා තමන්ට තමන් ගැන රහස් නෑ. හෘද සාක්ෂියට එකඟව සීලවන්ත ජීවිතයක් හදන්න, ගුණවන්ත ජීවිතයක් හදන්න, සත්පුරුෂ ජීවිතයක් හදන්න. යම් මේ දවසක තමන්ට තමන්ව පෙනෙද්දී හිත ප්‍රීතියෙන් පිනායන තරම්, හිතට සැනසිල්ල එන තරම් ලස්සන ජීවිතයක් ඔයාලා ගොඩනගා ගන්නට. එළඹෙන පෝයක් පාසා වරද්දන්නේ නැතිව රහතන් වහන්සේලා අනුගමනය කර කර අනිවාර්යෙන් උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙන්න. හොඳ සීලවන්ත ගුණවන්ත ජීවිතයක් හදාගන්න තරමට රහස් නැති මේ ලෝකේ ඔබට සුන්දර ජීවිතයක් ගොඩනගා ගන්නට අවස්ථාව ලැබෙයි. තෙරුවන් සරණයි.